අමෙත් අපිට පැහැදිලි කරගන්න ඕන මොකද ජාතික සමිතිතුමා ප්‍රකාශ කරන්නේ එතන ලංකා බැංකුවේ යම් ගැටලු සහගත තත්ත්වයක් කියලා. නමුත් චෝදනාව තියෙන්නේ RD එක මේ සම්බන්ධයෙන් යෝජනා කළා කියලා. මොකද මේක පැහැදිලි කිරීම ඔබතුමාගේ අමාත්‍යාංශයෙන්ම නෑ පැහැදිලිවම මේ පිළිබඳව මාර්ග සංඝ අධිකාරියෙන් පැහැදිලි කිරීමක් කළා. මේක නිශ්චිත වශයෙන් ගත්තොත් 2022 කරන ලද ඉදිකිරීම සම්බන්ධව කිලෝමීටර් ලක්ෂ කියලා කරපු ගෙවීම් කරන්න 2024 දෙසැම්බර් මාසෙදී RD එක උපදෙස් දීලා තියෙනවා ලංකාවේ රාජ්‍ය බැංකුවකට. ඒ බැංකුවෙන් ඒ 2024 අදාළ දෙසැම්බර් මාසෙදී කොන්ත්‍රාත් හිමියන් කරුවන්ට මුදල් ගෙවීම් කළා තිබෙනවා. ඉන්පසුව ඒ කොන්ත්‍රාත් හිමියන්ට RD එකේ ගිණුමකින් එක රුපියලක්වත් නැවත ගෙවලා නැහැ. හරිද? දෙක මන්ත්‍රීවරයා බොරු චෝදනා කරපු මන්ත්‍රීවරයා කිව්වා විපක්ෂයේ සජබේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා එතුමා ගාව මොකද්ද මේ RD එක මෙන්න ක්‍රමවේද වෙනස් කරලා තියෙනවා කියලා. අර හොරකමේ මම ඒකයි කියන්නේ වැදගත්. ඒ කියන්නේ හොරකමක් කරන්න කලින් ප්ලොට් එකක් ගහනවනේ. ඒ ප්ලොට් එක ලොකු එකක් තමයි මේ ක්ලොඩ් මන්ත්‍රීතුමා මේ ක්‍රමවේද වෙනස් කරන්නේ. ඒගොල්ලෝ දන්නවා. එසේ එතුමා කිව්වා RD එක එදා මෙදා තුර ගෙවීම් කරේ පළාත් මට්ටමින් මේ ගෙවීම් කළා තියෙන්නේ මූලස්ථාන මට්ටමේ. නෑ ඒකත් බොරු. අපි ක්‍රමවේදය වෙනස් කළත් නෑ. ඒ වගේම ක්‍රමවේදයේ පරණ තිබිච්චම තමයි යන්නේ පළාත් මට්ටමින් තමයි ගෙවීම් කරන්නේ. දෙක RD ගෙනුමෙන් එක රුපියලක්වත් අඩුවල නෑ. හරිද? ඒ නිසා මෙතන තියෙන්නේ එහෙම දෙයක් වෙලා නෑ. බැංකුවෙන් ඔබතුමා ලැබෙම සුවනම් හොඳයි. බැංකුවල ඒ වගේ දේවල් වැරදි වෙනවා. ඉතින් ඒ වැරදි වුණාට පස්සේ බැංකුව ඒ වය කරගන්න ක්‍රමත් ඇති නැත්නම් නඩුත් ඇති. දැන් ඔබතුමා දන්නවා සමහර බැංකුවල සමාන නිලධාරීන් සම්බන්ධව හොරකම් කරනවනේ. ඔය වගේ ඒවා කරනවනේ. ඒ බැංකු ප්‍රශ්නේ මගේ අමාත්‍යාංශයට තියෙන මාර්ග සංඝ අධිකාරියෙන් දැන් ඔය විදිහක් වෙලා නැහැ. දැන් සාමාන්‍යයෙන් ඇමතුමා දැන් ගෙවීමක් කරන්න දැන් RD එක ප්‍රාදේශීය මට්ටමින් නැත්නම් දැන් මේ සිද්ධියට අදාළ වෙන්නේ නැගින පළාත මඩකලපුවේ ඒ ඉංජිනේරුවරයා ඒක අනුමත කළා යවන්න පැනේ මේ ගෙවීම කරන්න කියලා. ඒතර ඒ අනුනේ බැංකුව ඒ ගෙවීම කරන්නේ. දැන් මෙතන ඔබතුමා කියන විදිහට එහෙම උපදේශක් RD එක පැත්තෙන් දීලා නැහැ. 24 දෙසැම්බර් මාසෙදී ගෙවීම ලැබී නීත්‍යානුකූලව ඒ කොන්ත්‍රාත් කරුවන්ට ලැබිය යුතු මුදලක් නේ. 24 එහෙම නියෝගයක් දීලා තිබෙනවා. ඒක ගෙවන්න ඕන මුදලක්. ඒක ගෙවලා දෙන එච්චරයි. ඊට පස්සේ නැවත ගවන්න කියලා මඩකලපුවෙන්වත් මන්නාරමෙන්වත් කොළමින්වත් කොහෙන්වත් උපදෙසක් දීලා නැහැ. නැවත ඒ කොන්ත්‍රාත් කරුවන්ට ගවන්න කියලා. නෑ එතකොට එතුමා දැන් ඒක බැංකුවේ යම් ආකාරයක අත්තරදීමක් හෝ නැත්නම් ඔවුන්ගේ දිවිත්ව මට පේන විදිහට ඒ වගේ දෙයක් තමයි. එහෙමනම් ඇයි දැන් එතකොට ඒක ආවරණය කර ගැනීම නැත්නම් ඒ පියවා ගැනීම ඒ පාඩුව බැංකු විසින් යම් ක්‍රියාමාර්ගයක් ගන්න පෑනේ අධිකරණ ක්‍රියාවලියක් හරි ඒ මට්ටමේ ඇයි එතකොට මොනවාද RD එකට ලියුමක් එවන්නේ මෙච්චර ගෙවීමක් කරන්න තිබෙනවා ඒ සඳහා සහයෝගය දෙන්නේ කියලා පෙන්නන්නේ. කියවන්නකො. Received. Upon the identify the said error, the funds have been the recalled accordingly and the amount is still not received. කියලා amount එක තියෙනවා. ඉතින් මේක බැංකුවේ ප්‍රශ්නයක් නම් ලියුම පොඩක් කියවන්නකො ඔබතුමා සම්පූර්ණයෙන්. ඊට පස්සේ මේ විස්තර වගේ තිබෙන්නේ. මොකක්ද ඉල්ලලා තියෙන විස්තර? විස්තරයක් තියෙන්නේ මේ accounts වල ප්‍රමාණයක් තිබෙන්නේ. ඔව් කාගේද ලියුම උක? මේක බැංකුවෙන් වල තියෙන්නේ ප්‍රොවින්ෂල් ඩිරෙක්ටර් ජනතාවට පෙන්නන්නකො. මම ඉල්ලනවා කරුණාවෙන්. ඔය ලියුමේ තියෙන්නේ ගරුමැතිතුමා වෙලාව ගන්න ඕන නැති නිසා. ඔකේ තියෙන්නේ බැංකුවෙන් අපේ ඒ අදාළ දිස්ත්‍රික්කයේ RD එකේ නිලධාරියෙක් ඉල්ලලා තියෙනවා මෙන්න මේ කොන්ත්‍රාත් සමාගම් වල දුරකථන අංක ලබා දෙන්න කියලා. දැන් මේක සඳහන් මේ පහත දක්වන අයගෙන් අයවිය යුතු ප්‍රමාණයක් තියෙනවා කියලානේ. මුදල්. ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? අපෙන් ඉල්ලලා තියෙන්නේ මොකද්ද?
යාලා ඉල්ලීමක් කරලා නැහැ මේකේ. ඉල්ලීමක් කරලා මෙහෙම recall of funds කියලා තියෙන්නේ මේ ලියුමේ. ඒක තමයි. එහෙම දිත්ත ගෙවීමක් කරා නම් ඒක වෙලා තියෙන්නේ අදාළ රාජ්‍ය බැංකුවේ. ඔව්. ආර්.ඩී. එකෙන් රුපියලක් කතා වෙලා නැහැ. මේ යට වෙලා නැහැ. දෙපාරකට. හරි. පළවෙනි පාර නීත්‍යානුකූලව ගෙවලා තියෙනවා. ඒ අදාළ බැංකුවෙන් ඉල්ලලා තියෙන දේ තමයි මේ දෙපාරක් ගෙවුණා කියලා ඒගොල්ලෝ හිතන කොන්ත්‍රාත්කරුවන්ගේ contact numbers පුළුවන් නම් ලබා දෙන්න කියන එක තමයි කොන්ටැක්ට් නම්බර්ස් පිළිබඳව ඒක තමයි ඒගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ. නෑ අවසානයේ තියෙන මේ විස්තර දාලා අවසානයේ තියෙනවා කොන්ලෙඩි recalling this funds is highly appreciate කියලා. අගය කරනවා කියලා මේක recall කරගන්න. රිකෝල් කරගන්න උදව් කරා. කොහොමද බැංකු කොන්ත්‍රාත්කරුවන්ගෙන් ආර්.ඩී. කාරන්ද? ඒක තමයි අපි අහන්නේ මොකටද බැංකුව මොකටද මේ මෙහෙම ලියුමක් එවන්නේ මේ ආර්.ඩී. බැංකුවෙන් අහන්න ඕනේ. මම නිශ්චිත කරුණ මම දන්න ප්‍රමාණයට මම කියන්නේ. මෙතන වැදගත් දේ මොකක්ද? මෙතන වැදගත් දේ තමයි බැංකු වලින් වගේ දේවල් වෙනවා, පෞද්ගලික බැංකුත් වෙනවා, රාජ්‍ය බැංකුත් වෙනවා. නිතර වෙන්නේ නැහැ. නමුත් වෙනවා. ඒවට බැංකුවට විශාල ක්‍රමවේදයක් තිබෙනවා. මට නිශ්චිතව කියන්න තියෙන්නේ දැන් බොරු ഘോഷාවක් හදන ඕවා තමයි මම කියන්නේ. බොරු ഘോഷාවක් හදනවා. මම කියන්නේ අපරාධ මේ රටේ කාලේ. අපි කැමති මිනිසුන්ගෙන් මාධ්‍යෙන් විපක්ෂයෙන් ඉගෙන ගන්න. ඒ වෙනුවට සම්පූර්ණ අපේ කාලය කන්නේ මේ වගේ අන්තිම මෝඩ කිසිම ෆැක්ටරයක් නැති දේවල්. මෙතන තියෙන්නේ ආඩිය ගෙනුමේ මොකුත් වෙලා නැහැ. දෙපාරක් එහෙම උපදෙස් දීලාත් නැහැ. බැංකුව මම දන්න තරමේ මම පරීක්ෂණ කරලා නැහැ. බැංකුවෙන් ඔබතුමා හෙව්වේ නැද්ද සම්බන්ධයෙන්? මම මගේ මට්ටමින් හෙව්වා. මට දැනගන්න ඕන ප්‍රමාණය. මම මුදල් ඇමතුතුමා නෙමෙයිනේ. නේද? නෑ ආර්.ඩී. එකෙන් මෙහෙම උපදේශ ආඩියෙන් වෙලා නැහැ. ඉතින් ආඩිය ගුණා නම් ආඩිය ගෙනුම අඩු වෙන්නේ නැහැ. ආඩිය මූල්දල් අධ්‍යක්ෂකතුමා කියන්නේ කියක් අතලා නැහැ කියලා. ආණ්ඩුව වශයෙන් පොදු වගකීමක් තියෙනවා. ඒත් ප්‍රමාණයට මම හෙව්වා. මම පරීක්ෂණයක් කළේ නෑ. වෙලා තියෙන දේ තමයි ඒගොල්ලන්ගේ වැරදිලා ගෙවීමක් කළා තිබෙනවා. ලංකා බැංකුවේ ගිණුම් තිබිච්ච කොන්ත්‍රාත්කරුවන්ට මම දන්න තරමේ දෙපාරක් ගෙවුණා නම් ඒව ඒගොල්ලෝ ටක් ගාලා ක්ලෝඩ් මැතිතුමා අරන් තියෙනවා. ඒගොල්ලන්ගේ ගිණුමනේ. හැබැයි ලංකා බැංකුවේ දැන් උතර තියෙන්නේ. ඒ බැංකුවෙන් ලංකා බැංකුවේ නොවන ගිණුම් වලට අපු සල්ලි තියෙනවනේ. වෙන විවිධ කොන්ත්‍රාත් මහත්තුරුන්ගේ. ඒ කොන්ත්‍රාත්කරුවන් ලංකා බැංකුව හඳුනන්නේ නැහනේ. නේද? අපි හිතමු මහජන බැංකුවේ ගිණුමක් තියෙන කෙනෙක්ට ගියා නම් එතකොට ලංකා බැංකුවට බෑ මහජන බැංකුවට කියපු සල්ලි ටික ටක් ගාලා ඩෙබිට් කරන්න. එන්න. ඒතර දැන් හැබැයි ඒ කොන්ත්‍රාත්කරුවන් කවුද කියන එක ආර්.ඩී. එක දන්නවා. ඒගොල්ලන් එක්කනේ ඒගොල්ලන් කොන්ත්‍රාත් කරේ. ඒ නිසා ලංකා බැංකුව ඔලියුම ලීලි ඉල්ලලා තියෙන දේ තමයි අන්නේ වෙනත් බැංකුවල ගිණුම් තියෙන කොන්ත්‍රාත් හිමියන්ගේ මේ දෙපාරක් ගෙවිච්ච අයගේ මොනවාද තොරතුරු ලබා දෙන්න කියලා ඒගොල්ලන්ගේ සම්බන්ධ කරගන්න. එච්චරයි. හොඳද? ඒ නිසා මම කියන්නේ ඒ නිසා අපිට මොකද දූෂණයක්ම කියලා. අපිට මොකද දැනුවත් කරේ කියලා. ඒක රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ වෙන්න පුළුවන්. එහෙම නැති රටවල් තියෙනවා. දැන් මාරද ඒකටත් අස්සෙන්න දෙන්න. නෑ අස්සෙන්න අවශ්‍ය නෑ. නමුත් ඒක පිළිගන්න ඕනේ. ඒක අස්සෙන්න නෑ. ඒක තවසානේ මුදල් ලේකම් නේ යටද නේ තියෙන්නේ.